කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස පළමුවැනිදා එනම් බදාදා දිනය ඔබගේ නිවසේ කටයුතු, පවුලේ කටයුතු, සිතෙහි අභ්‍යන්තර සතුට, අධ්‍යාපන කටයුතු සහ ඉදිරි සැලසුම් සකස් කිරීම වටා වැඩි අවධානයක් යොමු වන දිනයක් වනවා. උදෑසන කාලේ ඔබගේ සිතේ අස්ථාවරත්වයක් හෝ පවුලේ කුඩා කතාබහක් ඇති විය හැකි නිසා ඔබ හදිසියේ කෝපයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු වනවා. උදෑසන 6:51න් පසුව මෙම දිනේ බලය යම් තරමකට ස්ථාවර වනු ඇති. ඔබගේ නිවසේ වැඩ කටයුතු, ඉගෙනීමේ කටයුතු, ලිපිගොනු, ඉදිරි සැලසුම්, ඔබගේ රාජකාරී ස්ථානයේ කටයුතු පිළිවෙලට සකස් කර ගැනීම වැනි කරුණු මෙන්ම වැඩිහිටියන්ගෙන් උපදෙස් ලබා ගැනීමටද වඩාත් යහපත් කාලයක් උදා වනු ඇති. සවස 1:31න් පසුව ඔබගේ සිත නිර්මාණශීලී වන අතර දරුවන්ගේ කටයුතු, අධ්‍යාපනික කටයුතු, කලා කටයුතු, නව අදහස් ඉදිරිපත් කිරීම සහ ඔබගේ පුද්ගලික සැලසුම් සඳහා වඩා යහපත් කාලයක් වනවා. නමුත් ආදර සම්බන්ධතාවයන් හෝ සමීප කතා බහවලදී දැඩි වචන භාවිතා නොකිරීමට ඔබ වග බලාගත යුතු වනවා. දහවල් 12:15 සිට සවස 1:48 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගනුදෙනු, වැදගත් අත්සන් තැබීම, ගමන් බිමන් ආරම්භ කිරීම සහ තීරණාත්මක කතා බහ හැකිනම් පසුවට කල් තැබීම වඩාත් යහපත් වනු ඇති. උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලයත් ඒ වගේම උදෑසන 10:41 සිට දහවල් 1:48 දක්වා වන කාලයත් ඒ වගේම සවස 3:43 සිට 5:29 දක්වා වන කාලයත් ඔබට තරමක් අභියෝගකාරී කාලයන් විය හැකියි. මෙම කාලය තුලදී වැරදි අවබෝධයන්, ඔබගේ වැඩ කටයුතු ප්‍රමාද වීම, ලේඛන දෝෂ සහ කතාබහේදී ඇතිවන අමනාපයන් වළක්වා ගැනීමට ඔබ අවධානයෙන් කටයුතු කළ යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් හිතකර වේලාවන් ලෙස උදෑසන 4:27 සිට 5:13 දක්වා වන කාලයත්, සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය සහ සවස 6:29 සිට 6:52 දක්වා වන කාලය හැඳින්විය හැකියි. මෙම කාලය තුලදී ඔබගේ ඉදිරි සැලසුම් සකස් කිරීම, ආගමික කටයුතු වල නිරත වීම, ඔබගේ මනස සංසුන් කර ගැනීම, නිර්මාණාත්මක වැඩ කටයුතු සහ පවුලේ සාමකාමී කතා බහ සඳහා වඩාත් යහපත් කාලයක් වනවා. සමස්තයක් ලෙස මෙම දිනය සම්පූර්ණයෙන්ම ඔබට අයහපත් දිනයක් නොවනු ඇති අතර මධ්‍යහන කාලයේදී තරමක් අභියෝගකාරී ලෙස දැනෙනු ඇති. ඉවසීම, නිසි පිළිවෙල සහ නිහතමානී කතා බහ මෙන්ම ඔබේ කාලය නිවැරදිව තෝරා ගැනීමෙන් දවස අවසානයේ සතුටුදායක ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.